එකතු වෙලා කරන අවුරුදු උත්සවයටත් අපි ගියා. ආච්චි පොල් තෙල් පහන පත්තු කරා. මුලින්ම පොඩි අයගේ මැරතන් එක. ඊට පස්සේ අලියට ඇහැ තියෙන තරඟය. අපි තවත් තරඟකාරය තරඟ සාධන සිසුමි අපි බලමු බෝඩ් එක ආසන්න ඉඳලා තියෙන්නේ ඕවා හරි පැටි ඊට පස්සේ බනිස් කෑමේ තරඟය අල්ලන්න බෑ බනිස් අතවල්ලන්න තරම් ගැට ගාපු නිසා බනිස් කරන්න අමාරුයි මේ කවුරු baris jadi apa malam tahan baris jadi gahagan dewa baris මෙන්න මනුගේ කන හැටි. ඊට පස්සේ බෝතලේට වතුර පුරවන්න තරඟය. අපි දුව පිරෙව්වා. කෝකෝ මට ඉඩ දෙන්න කට්ටිය. situ tuan aduh bawa malu ke tuan ඕන්න මම නම් ඉවරයි. කට්ටිය තාම පුරවනවනේ. ඊළඟට හැන්ද මත දෙහිගෙඩිය තබාගෙන යෑම. ඊළඟට බැලුන් ඩාන්ස් එක. ඊළඟට කමේදීමේ තරඟය. නැවතත් ළමා අම්මා මාව වඩාගෙන තොප්පි තරඟේ වෙටත් ඉදිරිපත් වුණා. ඔය අතන ගත්තා ඒක දින්න නම් තාත්තා. ගස් ලබු ගෙඩියට එකක්වත් නැහැ. මේ කවුද සින්දු කියන්නේ? ඔයාලා ලබුදු කතා නන්නේ. බලන්න මේ නටන්නේ කවුද කියලා.
යාළුවනේ මගේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඊට පස්සේ ලොකෝ අයගේ තරංග මෙන්න සිය කනමුට්ටිය බින්දිනවා. තාත්තත් ගියා. අම්මලාගේ දුවන තරංගය. ඒ වගේම බැලුම් පුපුරවන තරංගය. තාත්තා කොට්ට බොන තරංගයකටත් ගියා. කම්බන් දින්නත් ගියා. අදිනවා ඉවර යන්නේ. අයියෝ බැරි වුණානේ. මෙන්න අපේ අක්කල සෙට් එක. මේ ඉන්නේ නරිජ පුතුගේ අම්මයි තාත්තයි. මේ ඉන්නේ අපේ නෑදෑයෝ කට්ටිය. එහෙනම් සුබ දවසක් යාළුවනේ. වෙසක් වීඩියෝ එකෙන් හම්බෙමු.